බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුවෙන් යමෙක් ස්පර්ශ කළා නම් ඒ ස්පර්ශය කෙනෙක් සෝවාන් කරන්න තරම් බලවත්. ඒක ධර්මයේ එහෙම්ම සඳහන් කරනවා. ඒ ස්පර්ශය කෙනෙක් සෝවාන් කරන්න තරම් භාග්‍යතුන් වහන්සේ කෙනෙක් ස්පර්ශ කරන එක මොන තරම් සෝපත්ද? ඔය කතාව කොතනද කියන්නේ? ඔක කියන්නේ චුල්ලහංස ජාතකය. නාලාගිරිට රාකල ගෙඩි 16ක් පෝලා බුදුරජාණන් වහන්සේ ගාවට එවන වෙලාවේ අර අම්මා කෙනෙක් බුදුරජාණන් වහන්සේත් නාලාගිරිත් අතරින් පැනලා දුවනකොට එතා හැරුණේ අම්මා පැත්තට. එතකොට දරුවා වැටුණා. අම්මා පස්සෙන් එළවන එක නවත්තලා ළමයා ගාවට යන්න හැරුණා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ කතා කළේ නාලාගිරි උඹට රාකලගෙඩි 16ක් පෙව්වේ වෙන කවුරුවත් ගන්න නෙමෙයි මම ගන්නයි. තව තැන්වල අවිදලා පය වෙහෙසවන්න එපා. මේ පැත්තට හැරෙන්න කියලා. හොඳ උස්සගෙන බුදුරජාණන් වහන්සේ දිහාට හැරෙනකොට කෝටි ලක්ෂයක් සක්වලට පතුරවන මහා කරුණාව එක තැනට පිටු කරලා අරගෙන නාලාගිරිට එල්ල කරාම බුදුරජාණන් වහන්සේගේ සිරිපාවට තියෙන දූවිලි හොඬෙන් ගුරලා හිස මත වක් කරගත්තා. ආන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ හිසට අත තියලා නාලාගිරි තිසරණේ පිහිටුවා. ආන් ඒ වෙලාවේ සඳහන් කරන්නේ තිරිසනෙක් නුණා නම් සෝවාන් වෙන බව සත්‍යයි. මේ මහා හස්තිය. ඒක එක හේතුවක් සෝවාන් නොවෙන්න තිරිසන් වීම. අනික තමයි මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ පහළ වෙන ලෞතර බුදුරජාණන් වහන්සේලා 19 පිළිබඳව අපි පැරණි ග්‍රන්ථවල සඳහන් වෙනවා. ආන් ඒ 10 දෙනා අතර 8 වෙනිය හැටියට බුදු වෙන්නේ මේ නාලාගිරි බව සඳහන් කරනවා. එහෙමනම් බෝධිසත්ව ධර්ම පුරණ තවත් බෝධිසත්වයෙක් නිසා සෝවාන් නොවිච්ච බව සත්‍යයි. තිරිසන් නිසා සෝවාන් නොවිච්ච බව ඇත්තයි. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුවෙන් මුළු ලක්දිවම ස්පර්ශ කළා වගේ මේ ලංකා ධරණියේ බොහෝ තැන්වල වැඩ ඉඳගෙන සාගරය දක්වා මේ මහ පොළොව කම්පා කෙරුවා බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවන් වල. එවන් බිමේ පය ගහලා තිසරණ පන්සිල්වත් නැතුව මෙරළ යන අපි මොනතරම් අවාසනාවන්තද